ජැක්සන් ඇන්තනීගේ ගෑණි කුමාරි මුණසිංහ මුන්ට අර දමිතා වේරත්නට හොඳ පදෙන් බැන්නනේ. හරි. දමිතා වේරත්න මහේසි මදුසංක සමිතා මුදුන්කොටුව පට්ට වතුර යන්න බැන්නනේ. හරි. ඒ වගේම දැන් මුන් කුමාරි මුණසිංහ මිනිහා මලා ජැක්සන් ඇන්තනී කියලා කියන්නේ දක්ෂ කලාකරුවෙක්. ජැක්සන් ඇන්තනී වගේ කලාකරුවෙක් දක්ෂයෙක් ලංකාවේ නොමැති තරම්. ඒ තරම් දක්ෂයෙක්. හැබැයි මිනිහා මේ පල් හොරුන්ට කඩේ ගිහිල්ලා. නිකම්ම කඩේ ගියත් නෙමෙයි හොඳට කෑවනේ හම්බ කරගත්තා. හරි. මහින්ද රාජපක්ෂලා සාක්‍ය පරපුරේ කිව්වා. සාක්‍යයන්ගේ ඥාති කිව්වා. දැන් අද ගෑණි කියනවා මහින්ද රාජපක්ෂ දැක්කා කියලා කියන්නේ බුදුන් දැක්කා වගේ. මහින්ද රාජපක්ෂ සතුටින් ඉන්නවලු. හරි. අනේ ගෑණියේ. හරි. තියෙන කලාවක් කරගෙන පාඩුවේ ගෙදරට වෙලා හිටපන්. හරිද? අර සුදත්ත සිලක සිරිලැට් සුදා. තොපේ පවුලට පළු යන්න බැන්නානේ. මම ඒ වෙනුවෙන් කොච්චර කතා කරාද? හැබැයි ඇත්තටම සුදා මොකා වුණත් මට දැන් හිතෙනවා ඌ හරි කියලා. හරිද? තොපිට බැනලා එහෙමත් බැනලා මදි මේ කියන මේ දන්නවනේ. නාමල් රාජපක්ෂ තෝගේ දුවත් එක්ක සම්බන්ධයක් තිබ්බා කියලා මුළු රටම දන්නවා. රටම කතා වෙනවා. හරි? දුව එක්ක හිටිය මදිවට දැන් අම්මා නැන්දම්මා ඇවිල්ලා හොරෙක් බුදුන්ට සමාන කරනවා. බලන්න මම කොහොමද බනින්න ඕනේ. හරි? අර මට නඩු දාපු උන්ට පින් දීපල්ලා. නැත්තම් ඉතින් අද දවසේ තොපි ඉවරයි. කෑණිය උඹ ඉවරයි. හරි? මෙහෙම නෙමෙයි කියන්නේ. උසාවියට හිස නමන්න එපා. කවුරු වුණත්. ඒ ගරු අධිකරණය නිසා තමයි මම මේ ඉවසන්නේ. මම ඉතින් මේ වගේ ඒවා දකින්නකොට මට හරි මාර කේන්තියෙන් ඉන්නේ. යකෝ මොකක් හරි උඹලගේ පවුල ඇන්තනී පවුල කලාවට දක්ෂයි. ගායනයට දක්ෂයි. හරි? සජිත් ඇන්තනී අකිල දනුද්දර ඔබගේ දුව මාධවී දක්ෂයෝ. ඒක කතාවක් නෑ. හැබැයි සල්ලි වෙනුවෙන් උඹලගේ ආත්මය විකුණන්න එපා. දැන් උඹලා මහින්ද රාජපක්ෂත් එක්ක බැරි නම් නාමල් රාජපක්ෂත් එක්ක බැරි නම් උන්ට කියලා ළමයි කීයක් හදාගත්ත අපිට කමක් නෑ. ඒ උඹලගේ පෞද්ගලිකත්වයට තියාගන්න. හැබැයි මේ මාධ්‍ය ඉදිරියේ වොයිස් කට් දීලා රටේ මිනිස්සුන්ව ගවන්න හදන්න එපා. අර දමිතලා සමිතලාට පළු යන්න බැන්නේ ඒකනේ. උඹලගේ පෞද්ගලික ජීවිතේ ඕන එකක්. හරි? පුද්ගලික ජීවිතේ ඕන නටුමක් නටා ගනිලා. මහින්දත් එක්ක හිටියත් අපිට ප්‍රශ්නයක් නෑ. හරිද? මහින්දට බැරි එකෙක් නෙමෙයිනේ. ඌත් ඒ වගේම වනචර කුපාඩි පාහරයෙක්නේ. හොරෙක්නේ. දැන් පේනවනේ මුළු රටේම අයිස් කුඩු ගංජා පාතාල අපරාධ සියල්ල මිනිමැරුම්. හරි? අහිංසක මිනිස්සු මරා දාපු ජඩේක්නේ. හරි? යුද්ධේ නතර කරා. ඒකට රටම රෙස්පෙක්ට් කරනවා ගරු කරනවා. ඒකනේ දෙවෙනි වතාවේ ඡන්දෙ දුන්නේ. හරිද? ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා කොන්දපණ ඇති නායකයෙක්. හමුදාව පාවලා දුන්නේ නැහැ. අපේ රටේ වෙනදා හිටපු හමුදාපතිවරු ඩෙන්සි කොබ්බාකඩුව හැරෙනකොට බොහෝ හමුදාපතිවරු සමහර කැප්ටන්ලා මේජර්ලා බ්‍රිගේඩියර්ලා කොටියාගේ සල්ලි වලට රට පාව දුන්නා. හරි. ඔත්තුව දුන්නා. හැබැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා එහෙම කරපු මිනිහෙක් නෙමෙයි. එතන සරත් පොන්සේකට අපි ගරු කරනවා. හරි. කොන්දපණ ඇති නායකයෙක්. යුද්ධේ නායකත්වයේ තිබුණ මහින්දට අපි ගරු කරගෙන ඉච්චරයි. එතනින් පස්සේ මේ රට වටේ ඉන්න ගණිකාවයි කුඩ්ඩෝයි අපරාධකාරයෝ මිනිමරුවෝයි සේරම මේ පාර්ලිමේන්තුවට ප්‍රාදේශ සභාවට පළාත් සභාවට ගෙනල්ලා මේ රට වෙනසුවේ මහින්ද රාජපක්ෂ කියන කුඩ්ඩා. කුඩු ලංසලාව රැක්කා. කුරුණෑගල ජොනියලාව කසිප්පු ජොනියලාව ෆෝම් කරා. හරි? කප්පම් ප්‍රසන්නලාව ෆෝම් කරා. වෙන්න අගමැති හිටියේ කප්පම් ප්‍රසන්න. දැන් නාමල්ගේ ආණ්ඩුවේ අගමැති ජොන්ස්ටන්. උපජනාධිපති තිස්ස කුට්ටි. හරි? මුන් තමයි දන්නේ දැන් මේ ගෑණි කියන්නේ කුමාරි මුණසිංහගේ බලාපොරොත්තුවක් ඇති 2029 නාමල් රටේ ජනාධිපති වෙයි කියලා. පිස්සුද ගෑණි? හරි? මේ රටේ මිනිස්සු ආයේ රාජපක්ෂලාට මේ රට දෙන්නේ නැහැ. සමහරු දැන් ගලබඩාත්තේ ඥානසාරලා එලි බහැලයි. මම හිතන්නේ බෞද්ධ නායකයා කියන්නේ. රට වටේම කුඩු අහු වෙනවා. ගමක් ගානේ කසිප්පු ටිකේ ඉඳලා කුඩු අයිස් පිරිලා. ඥානසාරතියා මොකාවත් කතාවක් නැහැ. උන්ට වෙන්නේ මුස්ලිම් එවුන් විතරයි. මුස්ලිම් ජාතිය විතරයි. උන් දන්නේ ඒක විතරයි. වෙන එකම දෙයකට කට අරින්නේ නැහනේ. මේ රට අපායක් කරලා. හරි? මේ රටේ මිනිස්සු දුක් විඳ ඇති. කුමාරගේ මුණසිංහලට මාධවී ඇන්තනීලට ඇන්තනීස් පවුලට සැප සම්පත් ලැබෙනවා ඇති. කිසිම අඩුවක් නැතුව ඇති. හැම සැපක්ම ලැබෙනවා ඇති. හැබැයි රටේ මිනිසුන්ට එහෙම නෑ. රටේ මිනිස්සු දුක් විඳ ඇති. හරි? රාජපක්ෂලාගේ බලය තියෙන කාලේ හොඳට ඔබලා හම්බ කරගත්තානේ. ඒ නිසා ඒකට කළගුණ සලකන්න ගියට කමක් නෑ. රටේ මිනිසුන්ට කරගුණ සලකන්න දෙයක් නෑ. යුද්ධේ විතරයි යුද්ධේ නතර කරලා හැඳි ගාලා හැඳි ගෑවිලාම යන්න රටට සුද්ධ දුන්නා. හරිද? ඒක නිසා කරුණා කරලා ගෑණියේ බැනුම් අහන්න නැතුව පාඩුවේ හිටපන් කියන එක මේ වෙලාවේදී මතක් කරන්න කැමති. බුදුරජාණන් වහන්සේට සම කරන්න එපා ගෑණිය පල් හොරෙක්. ලංකාවේ බිහි වෙච්ච ත්‍රාඩ මංකොල්ල කාලා කම්බ හොරාව බුදුන්ට සම කරන්න එපා කුමාරි මුණසිංහට හොඳින් කියන්නේ.